right අපි අටෙන් පස්සේ දෙවෙනි ගැටලුව වීඩියෝ 9ට ගත්තා හරි right හරි පුතා අපි බලමු 9 වෙනි ගාන පොඩ්ඩක් බලමු තන්තු දෙකක් සම්බන්ධිත ගණන් සෙට් එක 9 වෙනි ගාන right මම ප්‍රශ්න කියන්නම් මම පුලින්ම කියන්නම් වෙන දේ මේක පොඩ්ඩක් වෙනස් ගානක් මේක තියෙන්නේ තන්තු දෙක සෙට් කරලා තියෙන්නේ මේ සිරස් තලයක ඒ කියන්නේ සිරස්ස තමයි ආධාරක දෙක තියෙන්නේ මේ වගේ මේක A මේක B AB ආධාරක දෙක අතර දුර 8l කියලා මේක උපකල්පනය කරන්න 8l කියලා හිතන්න. හරි. එතකොට මම මෙතන ගන්න A ට ආධාරක සෙට් කරපු තන්තුවේ දිග L මේකේ මම 2l කියලා තමයි ගන්න. මේකේ මම 2l කියලා තමයි ගන්න. හරි. 2l මේක L. ඔතන වැඩේ යන්නේ. හරිද? right. හරි. එතකොට මේ වගේ L දිග තන්තුවක් 2l දිග තන්තුවක් ඇදලා මේකේ මැදට ගැට ගහනවා මොකද්ද? m ස්කන්ධයක් කියලා හිතන්න. හරි. එතකොට මේ a දිග තන්තුවේ ලැම්ඩා මේකේ ලැම්ඩා 1 3 mg කියලා ඔයා ගන්න. ඒ තන්තුවේ ප්‍රත්‍යස්ථාමාපාංකය 2l තන්තුවේ ප්‍රත්‍යස්ථාමාපාංකය 4 mg කියලා ගන්නෝ. හරි මම ප්‍රශ්න කියන්නම් දැන් ප්‍රශ්න ලියාගමු. හරි ලියන්න මෙහෙම. එකිනෙක 8l පරතරයක් සහිත AB ආධාරක දෙකකට එකිනෙක 8l පරතරයක් සහිත සිරස්ස පිහිටි AB ආධාරක දෙකකට ස්වභාවික දිග L හා 2l වූ ද ප්‍රත්‍යස්ථාමාපාංක 3mg, 4mg වූ ද ප්‍රත්‍යස්ථ තන්තු දෙකක අනෙක් කෙලවරවල් එකිනෙක ඇද m ස්කන්ධයක් ගැටගසයි. දැන් අංශුව සමතුලිත කරයි. දැන් අංශුව සමතුලිතව පවතී. හරි. මුලින්ම අහන්නේ රෝමිලාක එකේදී අහන්නේ තන්තු දෙකට අදාළ සමතුලිත විතති සෑන්න හරි රූපය අඳ ගන්න 8l ගැප් එකක් තියෙනවා මේ තන්තුවේ දිග L උගේ ලැම්ඩා 3 mg මේ තන්තුවේ දිග 2l උගේ ලැම්ඩා 4 mg හරි මේකෙත් අහන්නේ සමතුලිත විතති මුලින්ම අර අපි කලින් 8 දී අපි බැලුවා පළවෙනි උදාහරණෙත් බැලුවා තන්තුව තිරස්ස තියෙද්දි කොහොමද මේක දැන් සිරස් තලයක තියෙන්නේ. හරි. ඒත් මේක විශ්ලේෂණය කරන් තමයි අපි දැන් යන්නේ. right. හරි. එහෙනම් මොකද කරන්නේ? හරි. මේකේ තියෙන බල ටික මුලින්ම ලකුණු ගන්න. මේක ටිකක් විශේෂයි. මොකද මෙයාගේ බර වැදගත් වෙනවා අපිට පල්ලහැට තියෙන mg. මෙයාගේ බර mg. හරි. හරි. ඊට පස්සේ මේකේ තියෙනවා ආතති දෙකක්. මේක මම T1 කියලා ගන්නම්. මේකේ ආතතිය මම T2 කියලා ගන්නම්. තන්තු දෙකේ මාතෘක දෙකක් තියෙනවනේ. හරි. මේකේ විතති දෙකක් තියෙනවා ළමයි. එකක් තමයි මෙන්න මේක තමයි විතතිය. E1 මේකේ විතතිය E2. මේකේ E2. සම්පූර්ණ ගැප් එක 8l. ඒතර මේක 2l වුණොත් මේක l වුණොත් මැද ගැප් එක 5l දුරක් තමයි තියෙන්නේ. මේ සම්පූර්ණ ගැප් එක 5යි. මේක 5යි. පැහැදිලිද? right. හරි. දැන් අපි හොයන්න ඕනේ E1 E2 දෙන්න. හරි. ඒතර අපි සම්බන්ධ හදමු. අපිට එක සම්බන්ධයක් ගන්න පුළුවන්. තන්තුවේ සම්පූර්ණ දිගට අපි කලින් හදුවනේ එක උදාහරණයක්. අපිට 8l AB දිග ලියන්න පුළුවන් 8a කියලා AB කියලා කියන්නේ 8l. 8l ලියන්න පුළුවන් ළමයි අපිට L ධන E1 ධන E2 ධන කීයද? 2l. මේ විදිහට. දැන් මෙතන කියනවා 5l සමානයි E1 ධන E2 මේක අපි පළවෙනි ඉක්වේෂන් එක කියලා ගමු. හරි ඊට පස්සේ ගන්න සමතුලිතය සලකා. සමතුලිතය සලකා අපිට ගන්න පුළුවන් සිරස් සමතුලිතයෙන් T1 ඍණ mg ඍණ T2 T1 උඩට තියෙන්නේ T2 mg දෙකම පහළට තියෙන්නේ සමානයි බිඳුව. ඒතර මෙතනින් එනවා T1 ඍණ
T2 සමානයි mg. හරි. T1 ආදේශ කරන්න ලැම්ඩා 1 E1 බෙදීම L. මොකද මේ තන්ත්‍රයේ ස්වභාවික දිග L. මේක ලැම්ඩා 2 E2 බෙදීම අන්න මෙන්න මේ තන්ත්‍රයේ ළමයි ස්වභාවික දිග 2යි. එනම්තර L නෙමෙයි 2යි L. අන්න ඒක හරියට ආදේශ කරන්න. සමානයි mg. දැන් ලැම්ඩා වැලියුස් ආදේශ කරන්න. ලැම්ඩා 1 කියලා කියන්නේ 3යි mg නේ. 3යි mg E1 බෙදීම L. ලැම්ඩා 2 කියන්නේ 4යි mg. E2 බෙදීම 2යි L සමානයි mg. ඔන්න ඔහොම තමයි. පැහැදිලිද? right. ඒත් මේකේ ළමයි mg ටික ඔක්කොම කැපිලා යනවනේ. පොඩ්ඩක් සුළු කරගන්න මේක පොදු හරය 2යි L කරගත්තා නම් ලීසි දෙකෙන් වැඩි කරන්න උඩයට. ඒතර පොදු හරය 2යි L උඩ එනවා 3 2 6ක් E1 4ක් E2 සමාන 1. හරි. මේක සුළු කරාම එනවා 6ක් E1 ඍණ 4ක් E2 සමානයි 2යි L කිය. 2යි L කිය. 2යි L කිය. හරි. එතකොට මේක අපිට දැන් මොකක් හරි එකක් උක්ත කරගමු ලේසි. එතකොට මම මුලින්ම 6ක් E1 සමානයි 2ක් L ධන 4ක් E2 6න් බෙදන්නම් E1 උක්ත කරගන්න 2යි L ධන 4යි E2 බෙදන්න 6. මේක පොඩ්ඩක් සුළු කරගත්තොත් ලේසි. ඔක්කොම දෙකෙන් කපන්න L ධන 2යි U2 බෙදීම 3යි. මේක E1. මේක මම ගන්නම් දෙවෙනි සමීකරණ විදියට. හරි. දැන් ඔයාලට කරන් තියෙන්නේ මොකද්ද? පළවෙනි සමීකරණය අරගෙන ඒකේ E1 වලට මේක ආදේශ කරන්න. 5ක් L සමානයි E1 කියන්නේ මෙයා. L ධන 2ක් E2 බෙදීම 3 ධන E2 මේක හරස් කරගන්න. එතන මෙතන 5ක් L සමානයි L ධන 2ක් E2 ධන 3ක් E2 බෙදීම 3. මේක ගුණ කරා. මෙතන යනවා 5 3 15යි L ඍණ L සමානයි මෙතන ටෝටල් එක 5යි E2. එහෙනම් මෙතන අපිට E2 වලට වැලියු එකක් ගන්න පුළුවන්. E2 කියලා කියන ළමයි කීයද? E2 කියලා කියන්නේ 14යි L බෙදීම 5යි. 14යි L බෙදීම 5යි. අනේ E2 14යි L බෙදීම 5යි. 14යි L බෙදීම 5යි. right 14යි L බෙදීම 5යි. ඊට පස්සේ E2 වලගේ ආදේශ කරලා අපිට E1 වල වැලියු එක ගන්න පුළුවන්. ඒක අපි තුන්වෙනි සමීකරණයෙන් ගමු. දෙවෙනි සමීකරණයෙන් ගමු. දෙවෙනි සමීකරණයෙන් ගන්න පුළුවන් E1 වල වැලියු එක. E1 සමානයි L ධන දෙවාරයක් බෙදීම 3ක් E2 කියලා කියන්නේ 14යි L බෙදීම 5. මේක සුළු කරන්න. මෙතන යට 5ක් වෙනවා 5 3 15ක් වෙනවා. මෙතන 5යි L ධන 5යි L ධන 14 2 28යි L. හරි. නේද? right. සුළු කිරීම අවුලක් ගියද බලමු. right. සුළු කිරීම අවුලක් තියලා චුට්ටක් බලමු. හරි නේද? මෙතන 28යි 33යි නේ. 33යි L බෙදීම 15 න්නේ. තුනෙන් කපන්න පුළුවන් 11යි 5යි. හරි නේද? 11යි L බෙදීම 5යි ළමයි මේකේ E1 කියලා කියන්නේ. ඔන්න අපි සමතුලිත විතත් දෙක හොයලා ඉවරයි. සමතුලිත විතත් දෙක හොයලා ඉවරයි. right. එහෙනම් අපි ගානේ සමතුලිත විතත් දෙක පොඩ්ඩක් පැහැදිලිව ලියාගමු. right. එහෙනම් ඔන්න E1 කියන එක අපි දන්නවා දැන්. E1 කියන එක අපි දන්නවා 11යි L බෙදීම 5යි. E2 කියන එක අපි දන්නවා 14යි L බෙදීම 5යි. ඔන්න අපි හොයලා ඉවරයි. හරි. ලියන්න පුතා රෝමි ලක්ෂ අංක 2 ප්‍රශ්නේ. රෝමි ලක්ෂ අංක 2. දැන් රෝමි ලක්ෂ අංක 2.
යන්න. දැන් මෙම අංශුව සමතුලිත පිහිටුමේ සිට එල් බෙදීම පහක දුරක් ඉහළට ඇද නිසලව අතහරි. එල් බෙදීම පහක දුරක් ඉහළට ඇද නිසලව අතහරි. දැන් තන්තුවේ දිග L ධන x වන විට අංශුවේ චලිත සමීකරණය වෙන මේක බව x double dot සමානයි ඍණ 5ක් ශ්‍රී බෙදීම L x ඍණ 11 L බෙදීම 5 බව පෙන්වන්න right සමතුලිත පිහිටුම ඉඳන් තමයි L බෙදීම 5ක දුරක් තව උඩට අදින්නේ හරි right අපි දැන් රූපේ ගහමු ඉන්න රූපයයි පාරක් ගහමු එහෙම 8 L gap එකක් තිබ්බනේ නේ මේක B ඒ විදිහට හරි දැන් මේකේ දිග L ස්වභාවික මට්ටම B ට සෙට් කරපු එකේ ස්වභාවික දිග 2යි L නේ ඒතර සමතුලිත පිහිටුම අපි දැන් හොයලා තියෙන්නේ E1 11 L බෙදීම 5යි E2 14 L බෙදීම 5යි ඒතර මේ දෙක එකතු කරාම ඔයාට එනවා මෙන්න මේ ગેප් එක කීයයි කියලාද 5යි L කියලා එනවා ગેප් එක 5යි L කියලා එනවා පැහැදිලිද ગેප් එක 5යි L කියලා එනවා හරි එතකොට දැන් අපිට තේරෙනවා මේකේ මෙයා වැඩිනේ E2 14 L බෙදීම 5 වැඩිනේ මෙයාට වඩා එතකොට දැන් මෙයාගේ මැදට වඩා මැද පොයින්ට් එක වෙන්නේ මේ වගේ තැනන්නේ මොකද 1යි 2යි 3යි 4යි 5යිනේ මැද වෙන්නේ මේවා මීට වඩා ටිකක් උඩින් මොකද මේ තියෙන්නේ දැන් මේ කෑල්ල 2යි L නේ 2යි L ට L සෙට් වුණාම L බෙදීම දෙකක් සෙට් වුණාම පාට සෙට් වෙනවා 5යි L බෙදීම දෙකක් හරි ඒතකොට මේ වගේ තැනක අපි තියනවා කියලා හිතමු උඩ තැනක තියෙන කියලා හිතමු සමතුලිත පිහිටුම ඔය වගේ තැනක තිබ්බා කියලා හිතන්නකෝ එතකොට මෙන්න මේ දුර 11 L බෙදීම 5ක් වෙන්න ඕනි මේ දුර වාගේ 14 L බෙදීම 5ක් වෙන්න ඕනි ඕකනේ කතන්දරේ එතකොට මේ වගේ මට්ටමක තිබ්බ අංශුව මොකද කරන්නේ උස්සලා අල්ල ගන්නවා තව කොච්චර දුරක්ද තව මේක අදලා අල්ල ගන්නවා L බෙදීම 5ක දුරක් ඒතර උඩට තමයි මේක අදින්නේ හරි L බෙදීම 5ක දුරක් තව ටිකක් උඩට අදිනවා මේක හරි එහෙමනේ කියන්නේ L බෙදීම 5ක දුරක් ඉහළට ඇදලා අල්ලන් ඉන්නවා මෙතනට හරි ඒතර අල්ලන් ඉඳලා මේක අතාරිනවා හරි අල්ලන් ඉඳලා අතාරිනවා එතකොට විචල්්‍ය අවස්ථාවක් ගන්න ඕනේ අන්නේ විචල්්‍ය අවස්ථාව අපිට සාධාරණව ගන්න පුළුවන් ඒක අවුලක් නැහැ කොතනින් ගත්තා හරි මෙන්න මේකට වඩා වැඩි අවස්ථාවක් ගන්න හිතන අපි විචල්්‍ය අවස්ථාව මේ වගේ තනක් කියලා මෙන්න මේ විචල්්‍ය අවස්ථාව තමයි අපි ගන්න හදන්න ඕනේ හරි ඒතර විචල්්‍ය අවස්ථාව ගද්දී හරිද විචල්්‍ය අවස්ථාව ගද්දී ළමයි මේකේ කියනවා තන්තුවේ දිග L ධන x වන විට L කියලා කියන්නේ මේ දුරනේ මේ දුර L නේ L ධන x කරනකොට කියන විචල්්‍ය ස්ථාපනය වෙලා තියෙන්නේ මෙතනින් එහෙනම් මේ පැත්තට ත්වරණය x double dot මේක tx1 කියලා ගමු විචල්්‍ය ආතතිය මේක tx2 කියලා ගමු හරි ඒතර විත්තික හදා ගන්න ඕනේ මේක 2 L gap එකක් තියෙන මේක L ඒතර මේක 2 L අපි දන්නවා ඔයගේ ස්වභාවික මට්ටම මොනවද කියලා සාමයගේ බර ක්‍රියා කරනවා mg හරි දැන් මොකද කරන්නේ විචල්්‍ය අවස්ථාවට දාන්න පහළට f සමානයි ma විචල්්‍ය අවස්ථාවක් දාන්න පහළට f සමානයි ma හරි පහළට මොනවද තියෙන බර තියෙනවා mg තව තියෙනවා ධන tx2 තියෙනවා තව ඉහළට ඍණ tx1 තියෙනවා ස්කන්ධය m තොරණේ x double dot
mg ධන mg ධන tx2 කියලා කියන්නේ මොකද්ද? lambda 2 ex දැන් මේ විචල්්‍ය විතතිය විදිහට ගන්න ඕනේ මෙන්න මෙයා. මෙයාගේ විචල්්‍ය විතතිය මෙයා ex1 කියලා ගන්න පුළුවන්. මෙයාගේ විචල්්‍ය විතතිය ගන්න පුළුවන් ex2 කියලා. හරි. එතකොට tx2 එට එන්නේ ex2 බෙදීම මේ තන්ත්‍රයේ ස්වභාව විදිහක දෙකයි. දෙකයි ගෙන් බෙදෙන්නේ. හරි. මෙතන එන්න ඕනේ ඍණ lambda 1 ex1 බෙදීම එයාගේ ස්වභාව විදිහක l සමානයි mx double dot. හරි. දැන් එනවා mg ඍණ lambda 2 කියලා කියන්නේ lambda 2 කියලා කියන්නේ 4 mg. 4 mg ex2 කියලා කියන්නේ මෙන්න මේ දුර. මේ දුර. එතන බලන්න ඒක කොහොමද ගන්නෙ? ඒක කොහොමද ගන්නෙ? මේ බලන්න. මෙතන ඉඳන් මෙතනට දිග කීයද? 5l නේ ළමයි. මේ ગેප් එක 5l මේ ગેප් එක 5l. එතන 5l ගෙන් 5l උයි l 2l l ඉස්සරහ 8l හැදෙන්නේ. එතන 5l ගෙන් x ගියාම නේද ex2 එන්නේ. 5l නේ මේ ગેප් එක. මේ ગેප් එක 5l. මේ ગેප් එකෙන් මෙයා අඩු කරනවා. විචල්්‍ය විස්තර මෙතන ඉඳන් මම x එහෙනම් 5l වෙන x 5l වෙන x 2l ඍණ lambda 1 කියලා කියන්නේ ඒක 3mg නේ 3mg නේ බෙදීම l ඊට පස්සේ ex1 කියන්නේ මොකක්ද? ex1 කියන්නේ x ම තමයි. ඒක x ම. ඒක x සමානයි mx double dot. m ටික ඔක්කොම කැපිලා යනවා ළමයි. m ටික ඔක්කොම කැපිලා යනවා. පොදු හරය 2l කරගන්න. මේක 2 වැඩි කරන්න, මේකත් 2 වැඩි කරන්න. මේක යට 2l ගෙම වැඩි කරන්න. මේක යට 2l ගෙම වැඩි කරන්න. එතකොට හරි. හරි 2l ගෙම වැඩි කරන්න. right. එතන පොදු හරය එනවා කවුද? 2l. මෙතන එනවා 2ක් gl. මේක සුළු කරා වෙනවා 4 20යි gl 4 20යි gl. මෙතන ධන 4ක් gx. මෙතන ඍණ 3යි 3 අරක් 2 3 අරක් 2 6ක් gx x double dot. ඔහමනින් හරි. දැන් මේක සුළු කරගත්තොත් මෙතන 20යි gl ට 20යි gl ට 20යි gl කැපෙනවා. සෝරි 20යි නෙමෙයි 2ක් gl නේ. 2ක් gl නේ තිබ්බේ. 2ක් gl. එතන මෙතන එනවා කීයක්ද? ඍණ 18ක් gl එනවා. මෙතන සුළු කරාම කීයද එන්නේ? ඍණ 2ක් gx එනවා. බෙදීම 2ක්. එතන x double dot. ඔක්කොම දෙකෙන් කපන්න. මෙතන නම් වරක් 2 18 වෙන මෙතන කැපිලා. කොහොමනේ? right. පොඩ්ඩක් සුළු කිරීම චුට්ටක් බලන්න මෙතන මේක කරන්නේ නැතුව අපිට මෙතන දෙකේ ඉලක්කම කපලා සුළු කිරීම කරන්න ලේසියි නේද? ඒ කියන්නේ මෙහෙම මෙතන දෙකේ ඉලක්කම කපලා 1යි මෙතන 2යි එතනවා g ඍණ මේක සුළු කරන්නකො. මේක සුළු කරන්න 5 අරක් 2 10ක් gl ධන වෙනවා 2යි gx මෙතන ඍණ 3යි gx මේකත් l වලින් වැඩි කරලා පොදු හරය l කරගත්තා නම් හරියනේ. ඔය විදිහට. x double dot ඔය විදිහට. right. හරි බලන්න ළමයි වෙන විතර ධන පොඩ්ඩක් වරද්දලා තියෙනවා. මෙතන ධනනේ එන්න ඕනේ. එන්න මෙතන ධනනේ එන්න ඕනේ. මම මෙතන ඍණ දාලා තියෙන්නේ. ඒකයි වැරදින උත්තරේ. g ධන 2යි g බෙදීම l 5l ඍණ x ඍණ 3යි gx බෙදීම l. පාට ඕනනම් මේකත් l ගේ වැඩි කරලා පොදු හරය l ම කරගන්න පුළුවන්. ඒතර වැඩි ලේසියිනේ. හරි. ඒතර x double dot. දැන් පොදු හරය l කරගන්නකො. මෙතන gl එනවා. මෙතන එනවා 5 අර 2 10යි gl ඔක්කොම 11යි gl කියලා ගන්න පුළුවන්. 11යි gl කියලා ගන්න පුළුවන්. මෙතන ඍණ 2ක් gx එනවා. අත ඍණ 3යි gx ඍණ 5යි
gx කියලා ගන්න පුළුවන්. මේක සමාන x double dot. ඒතර අපිට මෙතනින් ඍණ 5 g බෙදීම l එළියට ගත්තොත් x ඍණ 11 l බෙදීම 5 කියලා හදා ගන්න පුළුවන්. මොකද මෙයා ಗುಣ කරාම නැවත මෙයාම හැදෙනවද කියලා බලන්න. මේ සෙට් වන ලස්සනට. හරි. එහෙනම් ඔක තමයි මම හිතුවේ තොරණ සමීකරණේ අපිට බව පෙන්වන්න තියෙන්නේ. ඔව්. 5යි g බෙදීම l x ඍණ 11යි l බෙදීම 5යි. රයිට්. ඔන්න අපි තොරණ සමීකරණය ගත්තා. එනිසා මේකේ ඔමේගා කියන්නේ කීයද? 5යි g බෙදීම l ගේ වර්ගමූලය තමයි ළමයි මේක කියලා කියන්නේ. හරි. එහෙනම් ඔන්න අපි ඔය 8 සහ 9 ෂොටි ෂෝට් වීඩියෝ දෙකක් ගියේ. ඕකේ අපි එක්සැම්පල්ස් දෙකක් බැලුවේ. ඒ එක්සැම්පල්ස් දෙකම ටිකක් විශේෂ එක්සැම්පල්ස් දෙකක් හේතුව මෙතන සම්පූර්ණයෙන් බලන්නේ අපි තන්තු දෙකක් සම්බන්ධිත සරල චලිත ගැටලුවක් විශ්ලේෂණය කරන එක. හරි. ඉතින් තන්තු දෙකක් සම්බන්ධ එකක් විශ්ලේෂණයේ බේසික් පාර්ට් එක දැනන් ඉන්න ඕන. හරි. ඊට පස්සේ අපිට 10 වෙනි වීඩියෝ එකේදී තියෙන අපිට සරල නුවර්ති චලිත සම්බන්ධ ප්‍රවේග සමීකරණය කියන එක ඒක මාර වැදගත්. ඒකෙන් විස්තර සමීකරණය ගිහිල්ලා අපේ පාඩමේ තියරි කොටස් ටික ඉක්මනින්ම ඉවර කරගන්න පුළුවන්. රයිට්. එහෙනම් ඔය ටික ලස්සනට කම්ප්ලීට් කරගන්න. ඕකේ. ජය වේවා.